ආයුබෝවන් අපේ අලුත් සිල් දනටම මම ඇත්තම සතුටුදායක කාරණාවක් කියන්න ගත්තේ අපි පහුගිය දිනේ අකුලස රෝහලේ අඩුපාඩු සහ එහි තිබුණු කනගාටුදායක තත්ත්වයන් පිළිබඳ අපගේ channel එක හරහා වාර්තා කිරීමක් කරා. ඒකෙදී ඇත්තටම අවධානය යොමු කළ තිබුණා අතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපි ඒ මාධ්‍යයට මේ පළකිරීම කරා. මේ අඩුපාඩු ඉදිරිපත් කරා. සමහරවිට හිතන්න පුළුවන් අපි අඩුපාඩු විතරයි පෙන්වන්න සූදානම්ින් ඉන්නේ කියලා නැහැ. ඔබතුමන්ලා ඒ කරන සත්කාරයන් පවා අප සියලු දෙනාට මේක ඔබතුමන්ලා කරන සත්කාරය පෙන්වන්න අපිට සූදානම් කිසිම පැකිලීමක් නැහැ අපි ඒ සම්බන්ධයෙන්. ඒ නිසා අපට දැනුම් දීමක්වත් කරා නම් අපි එනවා. නමුත් ඇත්තටම අපි ඒ කරපු අපේ පළකිරීම අඩුපාඩු ටික පෙන්වා දීම තුලින්ම අකුරැස්ස රෝහලට රුපියල් ලක්ෂ 20කට ආසන්න විශාල බඩු භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පිටින් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පුටු 100 200 ස්ටූල් 100 ඒ වගේ ඒවා ඉතින් මෙට්ට 50 ඒ විශාල ප්‍රමාණයක් ලක්ෂ 20ක බාන්න හම්බුනේ කියන්නේ අපිට ඇත්තටම සතුටුයි මේ ප්‍රවෘත්තිය පාල කරන විදිහට අපිට නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ අවට ඉන්න මිනිස්සුන්ට කතා කරා. ඒ ස්තුතියි මම පුද කරන්න ඕනේ කට්ටිය. මට ගෙදර ඉන්න බැරි ගන්නට මට කතා කරා මේක දාන්න මේක අවුලක් වෙන්නේ යන්නේ මෙතන කියලා. ඉතින් එයාට මම ඇත්තටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ මට ආරාධනා කරා මට මේක පළ කරන්න මේ ප්‍රවෘත්තිය කියන්න මේ අපේ දේ වැහෙන්න යනවා මේ මෙහෙමයි කියන කතාව කිව්වා. ඒ නිසා තමයි මම ඇත්තටම මෙතෙන්ට යන්න ගියේ අපේ මාධ්‍යවේදියෙකුත් කතා කරගෙන අපි ගිහිල්ලා ළමයි අපේ හිතවතුන්ට බලන්න මේක රටේ අවධානයට ලක් විය යුතු පුජ්‍යලයන්ට දකින්න මේක පළ කිරීම කරේ. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ අපේ උත්සාහය මල්පල දරපු අවස්ථාවක්. ඒක අපිට හරි සතුටුයි. අපිට ආරාධනාවක් නැති වුණා. ඒකට ඇවිල්ලා ඒකත් මිනිසුන්ට දෙන්න අපිට කවුරුත් කිව්වේ නැති වුණත් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම. මේ රෝහලෙන් සේවා ලබන අපේ ප්‍රදේශවාසීන්ට ඒක ඊටමත් අස්වැසිල්ලක් වෙයි. ආයිමත් කියනවා. දුන්න අයටත් බොහොම ස්තුතියි. ඒ සමාජ සත්කාරය වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන කියලා වගේ නමක් මම දැක්ක. ඒ කට්ටිය මොහරි පදනමක් හරි මොහරි වෙහින් තමයි අමාත්‍යවරයාගේ ඉල්ලීම මත දීලා තියෙන්නේ. අපිට ආරාධනාවක් කරා නම් අපි මේම දෙයක් කරනවා. ඔයාලා මේක මාත්‍රි ඉදිරිපත් කරා. මේකට ඇවිල්ලා මම කවුරුත් අපිට කිව්වේ නැහැ. අපි නිවුස් එක කියවු කවුරුත් කියලාත් නැහැ. අපි දැනුවත් කිරීමක් කරේ නැහැ. ඒ ගැටලුවක් නැහැ. නමුත් වෙන්න ඕන දේ වෙලා තියෙනවා. අපිට එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මම ස්තුතිවන්ත වෙන්නේ මට මේ පණිවිඩය මේක සමාජගත කරන්න කියලා ඉල්ලීම දිගින් දිගටම කරපු විදිහට ඒකට කියන්න සතුටු වෙන්න ඔයාලගේ ඉල්ලීම ඔයාලගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා.